මේ වෙනකොට යම්කිසි වරදක් ඔබගේ ජීවිතේ තියෙනවා නම් ඒක දිගටම කරගෙන ගියොත් තමයි ඔබට මේ විපාකයේ විදිහට නරක ලෝකයක් හම්බ වෙන්නේ. අද මේ ධර්මයේ අසද්දී ඔබ අද ඒක නතර කරනවාද? ඔබ මැරෙන්නේ වැරදි අත්හැරපු කෙනෙක් විදිහට. තමන්ගේ අඩුපාඩු වලට හිතෙන් ගරහන්න ඕන. ඔබ හැදෙන්නේ කවදාද කියන පණිවිඩේ හැමදාම හිතට දීලා තියෙන්න ඕන. ඇත්තටම වැරදි අත්හැරපු අය නිවන් දැක්කා. වැරදි අත්හැරපු අය මඟපල් ලැබුවා. ඉච්ඡර උත්තරීතර දෙයක් පවා වැරදි අත්හැරීමෙන් ලැබුවා නම් වැරදි අත්හැරීමෙන් දෙව්ලෝකට යන්න බාධා නැහැ. පව් කරන කෙනා නරක ලෝකවලට යනවා. හැබැයි පව් කරන කෙනා නරක ලෝකවලට යන්නේ පවින් අත් මිදුන කෙනා නෙවෙයි.